අද ඉඳලා කරන කුසල් දහම් පින් දහම් හිතට ගන්න. අපේ ජීවිතේට හුරු නැති ඒවා. ඔබ බෝධි පූජා තියෙනවා. හිතේ කෙලෙස් ගිනි නිවා ගන්න, සසරින් ඈතර වෙන්න, අමා මහ නිවන් ලබන්න බෝධීන් වහන්සේ මුල අප බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නැසූ සසර දුක අවබෝධ කරගත්ත ඥානෙ සිහි කරලා මටත් ධර්මය අවබෝධ කරන්න හේතු වේවා කියලා ඔබ මේ වන විට බෝධි පූජා කීයක් තියලා ඇතිද? උත්තර දෙන්න එපා. ඔබ මහන්. අපි හැම එකක්ම අනුන්ටමයි කරලා තියෙන්නේ. ලෙඩ සනීප වෙන්න, විභාග පාස් වෙන්න, අපල දුරු වෙන්න අනුන්ටමයි අපි කරලා තියෙන්නේ. තවමත් අපි කරනවා. ඊතර වෙන්න බෝ සමිඳුන් වඳින්නේ කවදාද? ඊතර වෙන්න බුද්ධ ගෞරවයෙන් බුදු ගුණ සීකර කර ඔබ කොච්චර දාන දීලා ඇතිද? සලාක දානේ දායක සභාවෙන් බාර දෙන නිසා, අනිත් අය දානයක් ගන්න නිසා අපිත් දානයක් දෙන්න ඕන කියලා බාරගත්ත දාන. කෙනෙක් මැරුණ නිසා 7 දවසේ දාන, 3 මාසේ දාන, අවුරුද්දේ දාන. මැරිච්ච කෙනෙක් පින් ඉල්ලපු නිසා ඔහු වෙනුවෙන් දෙන දාන. මං ඔබෙන් අහන්නේ සංසාර දුකෙන් ඈතර වෙන්න ඔබ දාන කීයක් දීලා තියෙනවද? වෙස්සන්තර රජතුමාගේ දාන 7 දවසේ දානද, 3 මාසේ දානද, අවුරුද්දේ දානද, පින් ඉල්ලපු නිසා දුන්න දානද? තමම් දිහාම බලන්න. ඔබ වටවන්දනාවේ ගියා. සෑයක් බෝධියක් වැඳ ගියා. උතුම් පින් රැස් වුණා. අනිත් අයත් ගිය නිසාද ඔබ ගියේ? මේ වගේ තැන් බලන්න යන්න ඕන නිසාද ඔබ ගියේ? අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් විරාජමාන, බෝධීන් වහන්සේලා විරාජමාන හැම තැනකම නිවන පතපතාද ඔබ ගියේ? ඔබෙන් අහන්න. මේ අම්මලා කරන පින්කම් වල 90% තියෙන දරුවන්ට සෙත් පැතීම. අම්මලාගේ ජීවිතවල 90%ක් විඳවන්නේ දරුවෝ නිසා. අපි සංසාරයෙන් ඈතර වේවා කියලා පින් කර යන්නේ කවදාද? ඇත්තටම මේ විස්තර ඔබට කියන්නේ ඔබගේ අතින් දැන් පින් ඇත්තටම කෙරෙනවා. මේ විදිහට බණ අහන යුගයක්, මේ විදිහට වෙහෙර විහාර හදන යුගයක්, මේ විදිහට දන් දෙන යුගයක්, මේ විදිහට පිනට එකතු වෙන යුගයක් මෑත භාගයේ හැදිලා නැහැ. නමුත් එක දැනක ප්‍රශ්නයක් තියෙනවා. මේක කරන්නේ කුමක් ආරම්භයද? මේකේ තියෙන්නේ තරගයක්ද? අනුන් කරන නිසාද? ඇත්තටම මට ඊතර වෙන්න ඕනද? නිසා ඔබ කරන පින්කම් අතර චේතනාව කියන එක ස්ථාවර කරගන්න. මම මේ කරන පින් වලින්, කුසල් වලින් මම මේ දුක්ඛිත සංසාරයෙන් ඊතර වේවා. ඒ නිසා අද මහා කුසල සම්පත්තිය බිබිල මහමෙවුනා භාවනා සපුවේ උතුම් සෑරජානන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විරාජමාන කොට බුදු සසුනට පූජා වන මහා මංගල්‍යයි. වැලි කැඩේකින් පවා කාලය, ධනය, ශ්‍රමය කැපකොට නොයෙක් ආකාරයෙන් පින්දහම් කරලා අද මේ ධාතුන් වහන්සේලා නිදන් වෙනවා වගේ මේ කරපු පින අමා මහ නිවන පිණිසම නිදන් වේවා. දුක්ඛිත සංසාරයෙන් ඈතර වෙන්න වාසනාව ලැබේවා.